guys, welcome back to our YouTube channel Life with Kavi and Aish. ඉතින් after long time තමයි මම මේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් වෙඩින් එකේ වැඩත් එක්ක ගිය ජනවාරි මාසේ පුරාවට බිසි වුණා. ජනවාරි මාසේ විතරක් නෙමෙයි වෙඩින් එක තිබුණේ ජනවාරි මාසේ. but ඊට කලින් මාස 6-7ක ඉඳලා පුදුම විදියට බිසි වුණා guys. ඉතින් මට ඔයගලන්ට වීඩියෝ එකක්වත් ගේන්න බැරි වුණා. මම වීඩියෝස් ගෙනාවා, short videos ගෙනාවා. නමුත් ඔයාලත් එක්ක මේ විදිහට කතා කරන වීඩියෝ එකක් මට share කරගන්න බැරි වුණා. ඉතින් අදත් මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ shopping වීඩියෝ එකක් එක්ක. ඉතින් unboxing වීඩියෝ එකක් එක්ක තමයි අදත් මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. ඉතින් පිටිපස්ස දැක්කම මොකද්ද පේන්නේ? අවුරුදු කාලේ ඉඳ සේල් එකක් දාලා කිව්වද? නෑ සේල් එකක් නෙමෙයි. ඉතින් තෙමුක ලැප් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් හැමෝම දන්නවා. දැන් ලංකාවේ girls ලා ගොඩ දෙනෙක් ඒකෙන් shopping කරනවා. මම මෙච්චර දවසක් ඔයගොල්ලන්ට Shein videos අරගෙන ආවා. but අද අරගෙන ඇවිත් තියෙන්නේ තෙමු එකෙන් ගත්ත costumes ටික. ඉතින් බලමු අපි ඉක්මනට මම මොනවාද ඕඩර් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මෙතන තියෙන්නේ රුපියල් 7800ක විතර ඕඩර් එකක්. ගොඩක් ලොකු ඕඩර් එකක් නෙමෙයි. costume පහක් තමයි තියෙන්නේ, blouses පහක්. ඉතින් අපේ ඔෆිස් යන girls ලාට හරියනම ලස්සනම blouses පහක් මම අද අරගෙන ආවිල්ලා තිනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේක ඕඩර් කරගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. ඉතින් ළමයි ඇත්තටම මම තෙමු ඇප් එක ගැන දැනගෙන හිටියා. මොකද මගේ හස්බන්ඩ් ඉන්නේ ඩුබායිනේ. ඉතින් එයා නම් තෙමු ඇප් එකෙන් ගොඩාක් කාලයකට කලින් ඉඳන්ම ඕඩර් කරනවා. මොකද ලංකාවට මේ ඇප් එක ඇවිල්ලා තිබුණේ නැහැ. ඇප් එක තිබුණා but අපිට ඕඩර් කරන්න ෆැසිලිටිස් දීලා තිබුණේ නැහැ. නමුත් දැන් ලංකාවට අපිට ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. හොඳම දේ තමයි free delivery තමයි අපිට තෙමු ඇප් එකෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඩිලිවරි ෆ්‍රී නැතුව ඕඩර් කරගන්නවා කියන්නේ ඇත්තටම මහා මෙරක් තරම් ගයිස් ඔයගොල්ලෝ දන්න Shein එකෙන් ඕඩර් කරපු කෙනෙක් නම් දන්නවා කොච්චරනම් ටැක්ස් එකක් ලංකාවට costumes එවුවට පස්සේ අපිට ඒ costumes ගන්න කොච්චර ටැක්ස් එකක් ගෙවන්න ඕනද කියලා Shein එකෙන් shopping කරපු girls ලා නම් දන්නවා. ඉතින් ඇත්තටම මේකේ තියෙන ලොකුම වාසිය තමයි Temu app එකෙන් අපිට shipping free, delivery free. සත පහක්වත් යන්නේ නැහැ. ඔයාලට මේ costumes වල ඇඳුම් වල price එක විතරයි ඔයගොල්ලන්ට pay කරන්න තියෙන්නේ. යරින වෙන කිසිම payment එකක් ගන්නෙ නැහැ. ඉතින් වැඩි කතා නැතුව අපි ඉක්මනට බලමු මම මොනවද order කරගෙන තියෙන්නේ කියලා. තන්තනා මෙන්න මේ blouse එක බලමුකෝ අපි. ඉතින් guys මම school එකට අඳින්නේ ඔයගොල්ලෝ දැකලා ඇති මගේ videos වල අපි blaze එක තමයි අඳින්නේ. trouser and blaze එක. ඉතින් එතකොට මට office blouse ගොඩාක් අවශ්‍ය වෙනවා. මොකද මම sarees අඳින්නේ school එකේ මොන හරි event එකක් තිබුණොත් විතරයි. ඒ අරින්න අපිට තියෙන්නේ coat kit එක. ඒ කියන්නේ blaze එක and trouser එක. ඉතින් ඒ හින්දා ගොඩාක් blouses ඕන වෙනවා. ඉතින් මෙන්න මේ blouse එක දැකලා මට ආසිත වුණා සහ ඒගොල්ලෝගේ discount එකකුත් දාලා තිබුණා. ඒ හින්දා මෙන්න මේ blouse එක මම order කළා. ඉතින් දැක්කම නිකන් මට ගොඩාක් ලොකුයි වගේ නේද guys. ඇත්තටම චුට්ටක් විතර ලොකුයි. ඒ හේතුව තමයි මම පොඩක් ටයිට් එකකට අදින කෙනෙක්. ඉතින් බට් මට දැන් හුරුයි. මම දැන් මේකට හුරු වෙලා තියෙන්නේ. මොකද මම මේකෙන් බ්ලවුසස් දෙක තුනක් දැන් ඇඳා. ඒ හින්දා මට දැන් චුට්ටක් ලොකුවට ඇඳලා ඒක fit දැන් සැටිස්. බට් මට මේක දැන් මුලින්ම බලනකොට unbox කරලා බලනකොට මොකද මම මේක මීට කලින් කඩලා බැලුවා guys. ඒකත් කියන්න ඔයගොල්ලන්ට. ඉතින් මට sizes මට ඉදර මේක ලොකුයි කියලා නෑ. උනාට මේක small size. ඔයගොල්ලෝ හිතුවද මේක XL වගේ කියලා නෑ. මේ small size. Shein එකේ වගේ extra small ගොඩාක් හොයාගන්න නැහැ. සමහර ඇඳුම් වල විතරයි extra small ඒගොල්ලෝගේ තියෙන්නේ. නැත්නම් start වෙන්නේ small size එකේ. ඉතින් මගේ වගේ size එකක් තියෙන කෙනෙක් නම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් small size order කරන්න. ඊට වඩා ලොකු size එකක් වැඩි size එකක් order කරන්න එපා guys. මොකද small size එකක් මෙච්චර ලොකුයි කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඊට වැඩි ලොකු size එකක් order කරොත් medium වගේ order කරොත් අනිවාර්යෙන් අපිට ලොකු වෙනවා. එහෙනම් අපි බලමු ඊළඟ blouse එක මොකක්ද කියලා. ඊළඟට මෙන්න මේ blouse එක තමයි මම order කරගත්තේ. එතකොට කලින් blouse එකේ price එක කීයද කියලා බලනවාදී මම අනිවාර්යෙන් price එකයි costume එකේ blouse එකේ photo එකයි ඔයගොල්ලන්ට මෙතන දාන්නම් guys. එතකොට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් කියලා order කරගන්න. මම දන්නේ නැහැ. ඒගොල්ලෝගේ ඉවර වෙලාදී කියන්න දන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ stock ඉක්මනට යනවා. ඉතින් ඉතින් බලන්න මොකද මම order කරනකොටත් මම දැක්කා 3යි 4යි ඒ වගේ තමයි items තිබුණේ. නමුත් ඒගොල්ලෝගේ තියෙන්න පුළුවන් ගිහලා බලන්න. ඉතින් මම ඔයගොල්ලන්ට price එක දාන්න. ඇත්තටම මම මේ blouses ඔක්කොම 2000ට අඩුවෙන් තමයි ගෙන්න ගත්තේ. ඔයගොල්ලෝ චෝර විශ්වාස කරනවාද? ඉතින් ඇත්තටම මම කලින් පෙන්නපු blouse එකත්
1600 ගානකට. ඒ කියන්නේ ඩොලර් 5යි ඩොලර් 6යි ඩොලර් 4යි ඔය වගේ ප්‍රයිසස් වලට තමයි මම ගෙන්න ගත්තේ. මෙන්න මේක මගේ ෆේවරිට්ම බ්ලවුස් එකක්. ඒ ගෙන්න ගත්ත බ්ලවුස් 5 අතරින්. බ්ලවුසස් 5ක් තමයි මුලින්ම ඕඩර් කරලා බැලුවේ guys. මොකද මගේ පළවෙනි ඕඩර් එකනේ. ඒ හින්දා ලොකු ඕඩර් එකකට ගියේ නැහැ. මොකද quality එක කොහොම වේද කියලා මට පොඩි doubt එකක් තිබුණා. Shein එකේ costumes වල නම් කිසිම quality එකේ ප්‍රශ්නයක් නැහැ. මම මෙච්චර කාලෙකට ඕඩර් කරගත්තේ ඒවයි. ඉතින් මේකත් ඒ හින්දා මට ඕඩර් කළාම බලන්න ඕනේ කියලා හිතුණා. ඒ හින්දා බ්ලවුසස් 5ක් තමයි මුලින්ම ඕඩර් කළේ. මෙන්න මේ බ්ලවුස් එක. අතන මේකත් මාර මේ decent look guys. ඉතින් ඔෆිස් යන ගර්ල්ස් ලාට මෙන්න මේකත් ඕඩර් කරගන්න පුළුවන්. මේක ඩොලර් 5යි ගාණක් වගේ තමයි උනේ. ඒ කියන්නේ 1600 ගාණක් 1700 ගාණක් වගේ තමයි උනේ. මම හිතන්නේ මම මේ ගෙන්නපු බ්ලවුස් වලින් වැඩිම ගාණක් නේ 1800 ගාණක 1900 ගාණක බ්ලවුස් එකක් තිබුණා. ඒක විතරයි. ඉතින් මේකත් ෆේවරිට් නේ. ඊටත් වැඩි ෆේවරිට් බ්ලවුස් එකක් තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක දිගට බලලා ඉන්න. මම පෙන්නන්න ඉක්මනට. තන්ටනා. ඊළඟට මෙන්න මේ බ්ලවුස් එක. මේ බ්ලවුස් එක මෙන්න මේ මම මේ අඳන් ඉන්න ටී-ෂර්ට් එකේ වගේම නෙක් එකටම යනකම්ම තියෙනවා බ්ලවුස් එක. ඉතින් ඒක තමයි ලුක් එකක් තියෙනවා ඉතින්. මම තියෙන්නේ මෙන්න මෙහෙම තමයි අන්දම ලුක් එක එන්නේ. ඉතින් මේ ඔක්කොම ස්මෝල් සයිස් එක තමයි guys. ඉතින් මේක දැක්කම නිකන් extra මේ XL වගේ නේද? නිකන් large XL වගේ පොඩි ලුක් එකක් තමයි තියෙන්නේ. මේක කිව්වට විශ්වාස කරන්න බැරුව මේක ස්මෝල් සයිස්. අන්දම චුට්ටක් අර ලොකුවට තියෙනවා ඇඳුම but it's okay. ඉතින් අර ටයිට් එකට මඳින්න ඕන කියලා දෙයක් නැහැනේ. ඉතින් මම දැන් මේකට හුරු වුණා. මට පොඩ්ඩක් මුලදී යන්න හුරු ගතියක් තිබුණා. extra small නැති එක තමයි තියෙන එකම පාඩුව guys. මේවා එකකවත් extra small තිබුණේ නැහැ. නැත්තම් මම extra small තමයි order කරන්නේ. small order කරන්නේ නැහැ. මොකද මම Shein එකේ හැම ඇඳුමම වෙනකන් extra small තමයි ගේන්නේ. but මේක ඉතින් small size එක දාලා බලමු. මොකද වෙන option එකක් නැති හින්දා. ඉතින් මෙන්න මේ blouse එකත් ඩොලර් 5 ගාණක් වගේ තමයි වුනේ. ඒ කියන්නේ 1600 ගාණක් 1700 ගාණක් වගේ තමයි. ඉතින් guys ලංකාවෙන් ගර්ල්ස්ලා දන්නවා දැන් මේ වෙනකොට 2500ක් 2600ක් 700ක් නැතුව අපිට බ්ලවුස් එකක් ගන්න බෑ. ඒ කියන්නේ quality බ්ලවුස් එකක් ගන්න බෑ. but මේකේ material එක පවා මාරම quality. හැබැයි එකම එක බ්ලවුස් එකක් තියෙනවා. මට ඒක ගැන වලට positive comment එකක් දෙන්න බෑ. මොකද ඒ බ්ලවුස් එක fade වුණා. දවස් දෙකයි යන්නේ ඒ බ්ලවුස් එක fade වුණා. මම ඒකත් ඔයාලට පෙන්නන්න. මේකත් මම ආසම බ්ලවුස් එකක් මම ගෙන්නපු ඒවායි මම මේ බ්ලවුස් එකත් මාරම ආසයි. ඉතින් Shein එකේ වගේම මෙයාලගේ ලස්සන හොඳ කව එකක් තියෙනවා. කව එකක දාලා තමයි එවන්නේ. මෙයාලගේ පැකින් එක හොඳයි. මම දැන් පෙන්නන්න මම කිය අර ෆේඩ් වුණා කියලා බ්ලවුස් එකක් අන්නේ ඒ බ්ලවුස් එක. මම මේක මාර ආසාවෙන් ඕඩර් කරේ guys. අතන පළවෙනි දවස් අපිට මාර ලස්සනට තිබුණා. කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් මෙන්න මේ බ්ලවුස් එක චුට්ටක් මේ ඔයාලට පේනවද? තනින් තන මේ gold මේ ස්ටිකර් එක මේකේ ගිහිල්ලා තියෙන්නේ. මේ දෙපාරක් විතර හොදනකොට ඒක ගියා. ඉතින් බට් ඉතින් අඳිනවා එහෙම ලොකුවට අවුලක් නැහැ. චුට්ටක් ෆේඩ් වෙලා තියෙනවා. මොකද එක බ්ලවුස් එකකවත් මෙහෙම ෆේඩ් උනේ නැහැ. මෙන්න මේකේ විතරක් මේ gold එක ගියා. ඉතින් එච්චරයි මට bad comment එකකට කියලා දෙන්න තියෙන්නේ. මේකත් small size තමයි. මේකත් 1800 ගණක් 1500 ගණක් වගේ උනේ. මේ තියෙන්නේ. ඉතින් මේක පොඩක් ඕඩර් කරනවා නම් පොඩ්ඩක් බලන්න. මොකද මේකේ පොඩක් කලයක යනවා ළමයි. මෙන්න මේ gold එක ටික යනවා. කටික දවසකින් නැත්තම නැති වෙලා යයි අනිවාර්යයෙන්. පේනවා තනින් තන gold එක නෑ. but it's okay. මොනවා කරන්නද ඉතින් අපි ගෙන්නන. අපි කරලා හැමදේම හරියන්නේ නැහනේ. ඉතින් කමන්නේ. but අඳින්න පුළුවන්. අවුලක් නෑ. ඊළඟට පේනනේ මගේ favorite blouse එක. මේ කියන්නේ ඉතින් අතර මේක මෙහෙම දැක්කම පේනවා ඔයගොල්ලන්ට මාර cute flowers ටිකක් තියෙනවා. මේ තියෙන ළමයි මේකට මට ගොඩාක් හොඳ කමෙන්ට් හම්බුණා මේක ඇඳගෙන ගියාම. ලස්සනයි කියලා ගොඩක් අය කිව්වා. පේනවද? මේක නම් චුටක් ගණන් guys. මේක නම් ගර්ල්ස්ලා 1800 ගාණක් 1900 ගාණක්ද කොහෙද දුන්නා මට මතක විදිහට. මම අනිවාර්යෙන් price එක දාන්නම් ඔයගොල්ලන්ට. price එක වෙනස් වෙන්න පුළුවන්. මොකද මම order කරාට වඩා මම දැන් මේක order කරලා මාසෙකට කිට්ටු වෙන්නේ නැහැ. මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. එච්චරට busy ස්කූල් එකේ වැඩත් එක්ක. දැන් ආයි ස්කූල් එකේ වැකේෂන් එනවා අවුරුදු හින්දා. ඉතින් ඔයාලට දිගටම වීඩියෝස් අරගෙන එන්න. පේනවද? මේකත් small guys. මේකේ අත මම ඔක්කොම ගෙන්න ගත්තේ මේ long sleeves තියෙන blouse. මොකද ස්කූල් එකට මට අඳින්න බැහැනේ. sleeveless ඒවා. ඉතින් ඒ හින්දා තමයි යගේ long
ස්ලීව් ඕඩර් කරගත්තේ. ඉතින් මේක තමයි මම ආසම. මේක මොඩල් ක්වොලිටි මේ කියන්න ඕනේ ගර්ල්ස්. මේ ඔක්කොම මැටීරියල් සිල්ක් ගතියට තමයි තියෙන්නේ. ඉතින් අර ක්වොලිටි එකේ ලොකු ඒ කියන්නේ අපි වොෂ් කරාම එහෙම ගොඩක් කවුල් යන්නේ නැහැ මැටීරියල් එක. මොකද කොටන් නෙමෙයිනේ සිල්ක්නේ. ඒ හින්දා. ඉතින් මෙන්න මේ ටික තමයි මම ඉතින් ඕඩර් කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ටෙමු ඇප් එක ඕගොල්ලෝ දැනටත් ෆෝන් එකට දාගෙන නැත්නම් ටෙමු ඇප් එක දාගන්න. හැබැයි ඉතින් ඇඩික්ට් වුණොත් ඉවරම තමයි ළමයි. මොකද ෆ්‍රී ෂිපින් හින්දා අපිට දිගටම ඕඩර් කරන්න හිතෙනවා. ඉතින් මම දැන් තව ඕඩර් එකක් දාන්න ඉන්නේ. ලොකු ඕඩර් එකක් දායි ඉස්සරහට. මොකද කාට් එකට පුරවගෙන තිනවා costumes ගොන්න. ඉතින් costumes විතර නෙමෙයි ඔයගොල්ලෝ ටෙමු ඇප් එකෙන් ඔයගොල්ලෝ මේකට දාන්නවා. ඕනම දෙයක් ඕඩර් කරන්න පුළුවන් ගෙදරට අවශ්‍ය දෙයක්. එතකොට ඒ අරින්න ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම ෂේන් එකේ වගේම hair accessories ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ ඔක්කොම මට ගියේ 7800 ගාණක් වගේ මුදලක් තමයි ගියේ. ඉතින් free shipping. මොකද ෂේන් එකෙන් ඕඩර් කරාම සමහරක් වෙලාවට girls දාන්නවා අපි ඇඳුම් වලට ගෙවනට වැඩි ගාණක් tax එකට ගෙවන්න. ඉතින් ඇත්තටම අපි හිත හදාගෙන එක දුන්නට ඇත්තටම ඒක හරිම මේ worth නැහැ අපිට. ඉතින් දැන් ඒ හින්දා ටෙමු ඇප් එක තියෙනවා. හැබැයි කල්පනාවෙන් ඕඩර් එකක් දාන්න. මොකද ක්වොලිටි නැති ඒවත් සමහර අවස්ථාවල තියෙන්න පුළුවන් ටෙමු එකේ. ඉතින් ඒ හින්දා බට් මට නම් මේකට 95ක් විතර මට මේ රේට් කරන්න පුළුවන්. මොකද මගේ ඇඳුම් ගෙනාපු ඇඳුම් පහෙන් මේ බ්ලවුසස් පහෙන් එකක් විතරයි ෆේඩ් උනේ. ඒක අදින් එහෙම ප්‍රශ්නයක් නැහැ අඳින්න පුළුවන්. බට් ආයි ඕඩර් කරනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක ගැන සැලකිලිමත් වෙන්න. අනිවාර්යෙන් සයිස් එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද ලොකු සයිස් පොඩි ඇඟක් තියෙන කෙනෙක් නම් ලොකු සයිස් වලට යන්න එපා ස්මෝල් ඕඩර් කරන්න. මොකද අනිවාර්යෙන් සයිස් එක ලොකු වෙනවා. එහෙනම් guys මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මාත් එක දිගටම රැඳිලා ඉන්න. දිගටම මගේ වීඩියෝස් බලන්න. එහෙනම් girls මේ වගේම වීඩියෝ එකකින් මම ආයෙත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකම් මගෙන් එන්න. bye bye.